රයිස් පේපර් ඩම්ප්ලින්ස් හැදුවා. ඉතින් මම ෆස්ට් ටයිම් හැදුවේ. එකම ටී-ෂර්ට් එකෙන් වීඩියෝස් කීපයක් තියෙනවා. හැබැයි ගණන් ගන්න එපා. මොකද එකම දවසේ රෙකෝඩ් කරනකොට එහෙම වෙනවා. ඊට කලින් මම ස්ටෝරි එකක් දැම්ම මම මේ රයිස් පේපර් එකෙන් ඇපල් පයි එකක් හදලා දැන් මැක්ඩොනල්ඩ්ස් නැති හින්දා මාළු පෙන්නන්න මට කඩට කියලාත් වෙනවා. මේකට මම මාළු තමයි දැම්මේ. සීවීඩ් චීස්. මේ සෝස් එක චුට්ටක් සැරයි. මම මේකට මාළුයි බෙල් පෙපර් දැම්මේ රතු පාට එක. ඉතින් දන්නේ නැද්ද මම රයිස් පේපර් රෙසිපීස් මට හරියට වැටෙනවා. ඉතින් එතකොට මට හිතුණා මේක හදලා බලන්න. ඉතින් ඔයත් රයිස් පේපර් ඩම්ප්ලින්ස් හැදුවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න.